පොම්පේ නගරයේ අවසන්දිනය ක්‍රිස්තු වර්ෂ 79 අගෝස්තු 24 වනදා රෝමීය නගරයක් වූ පොම්පේ විනාශය අත්වූය විසුවියස් ගිනිකන්ද සක්‍රියවීමෙනි. සාමාන්‍ය දිනයක් ලෙස ආරම්භ වූ එදින ඉතා කෙටි කාලයක් ඇතුළත් අලු සහ තද දුමාරය නගරය ආවරණය කළාය. නගරවාසීන් පොහෝ දෙනා පිටව යාමට උත්සාහ කළද විෂසහිත වායු සහ දැවෙන ද්‍රව්‍ය වැටීම හේතුවෙන් දහස් ගණනක් දෙනා නගරය තුළ සිරවී මිය ගියහ. පැය කිහිපයක් ඇතුළත් පොම්පේ මීටර ගණනක් උසින් ඇදවැටුණු දුමාරය යටතේ සම්පූර්ණයෙන්ම වැසී ගිය අතර එහි ගොඩනැගිලි වීති සහ මිනිසුන්ගේ අවසාන හැසිරීම් පවා ඒ ආකාරයටම ආරක්ෂා කරමින් ලාව තුළ සැගව ගොස් ඇත. සියවස් ගණනක් ගිලිහි යාමෙන් පසුව 18 වන සියවසේදී පොම්පේ නැවත සොයා ගැනිනි. අද එය විශිෂ්ට පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස පවතින අතර පැරණි රෝමීය ජීවිතය පිළිබඳව අනාවරණය කරන නිරූපණයක් සහ ස්පාවධර්මය ශක්තිය පිළිබඳව හඩන මතක් කිරීමක් ලෙස ඇත.